එකල වැඩ සිටි ආර්ය මහා සංගරුවන විසෙහි කරවා පූජා කරන්නට වූ ආරාම ලෙස පංචාවාස, මහාවිහාර, පබ්බතාරාම, ගිරිලෙන් හා පදානගර හැඳින්විය හැකිය. වාස්තු විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ගොඩනැගිල්ලක් ලෙස පදානගර කිව හැකිය. පදානගරය යන්නෙහි සරල අදහස වන්නේ ප්‍රධාන ගෘහය යන්නයි. එහි විශේෂ ලක්ෂණ කීපයකි. සක්මන් මළුවක්, දියාගලක් සහ මණ්ඩපයක් දැකගත හැකිය. අවශේෂ ගොඩනැගිලි ලෙස ජන්තාගර සහ පොකුණු දැකගත හැකිය. මේවා අපේ රටේ පමණක් මුණගැසෙන පුරාවිද්‍යා සාධක හැටියට ගොඩනැගිලි විශේෂයක් හැටියට හඳුන්වා දීමට පුළුවන්. දැනට මෙම පදානගරයන් දැකිය හැකි ස්ථාන වන්නේ අනුරාධපුර බටහිර ආරාමය, කුරුණෑගල අරන්කැලය, රිටිගල මානකන්ද, නෝරගල, සිතුල්පව්ව, අබේගිරියේ සුදස්සන පදානගරය. ඒ වගේම මේ කිරලාගල හෙවත් වෙහෙර බැඳිගල පදානගර සංකීර්ණයයි. අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ හොරෝපතාන නගරයට ආසන්නව මැදවච්චේ දෙසට වන්නට කිරලාගල පදානගර පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටා තිබේ. පිහිටි පර්වතයක් මත හැම විටම මේ පදානගර නිර්මාණය කර තිබෙන අතර ගල් පාලමකින් එය යාකොට තිබේ. මේ පුරාවිද්‍යා නටබුන්වල වටිනාකම නොදැනීම ඒවා ආරක්ෂාවීමට බාධාවක් ලෙසත් අභාවයට යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඉන්දුරාම කිව යුතුය. ඒ පිළිබඳව ගැඹුරින් සිතා කටයුතු කරන ලෙස මෙයින් සිහි කැඳවීමක් අප කරන්නෙමු.